The best entrepreneur of the year 2025 goes to Mega Suryavanshi. ඒකට ඒ සුපුණු ඊයේ කැම්පස් ආවා වගේනේ. සීයාටද අවුරුදු පහක් ගියානේ. ඔව් දැන් අපි ග්‍රැජුවේෂන් එකටත් ළඟයි. මේ එළියට ගිහිල්ලා මොකක් කරන්නද කියලා මට තාම අයිඩියා එකක් නැහැ බා. මොකක්ද කරන්නේ? මම නම් ඉස්සරින්ම ටුවරිසම් සයිඩ් එකේ තමයි හිටියේ. ටූරිසම් කරලා සුද්දියෙක්ගෙන් බැඳලා ඊපන් ඒ වෙඩි බලේ ලව් බර්ස් වෙන්නේ කරන් බලන්න. හරි හරි. කොයිතරම් ලස්සන දවසක්ද පුතේ. මම මේ දවසේ නිකන් හිටියේ කියලා කියන බලන්න හිටියේ. මේ තාම ඉතින් අම්මා වාඩි. අම්මා කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මම අම්මා කියන උස්සු ළඟ දින හැබැයි. මේක බලමුද? ඇල්ලගෙන්නකෝ. පොත්තර ගන්න බලන්නේ. මට නම් හරියට සතුටුයි. ඔයා මේක ලස්සනට ලොකුවට දාලා තියෙනවා. මේකට නම් ඕන කෙනෙක් බෙහෙත් ගන්න දෙනවා. අපි තව ටික දවසකින් ටීවී ඇඩ්වර්ටයිස්මන්ට්ස් දෙක තුනකුත් දාමු. අඩ මේක මම නම් පට්ට සතුටුයි ගන්න. වැඩේ සුපිරියට කරන්න තියෙනවා. උඹට සැකේ විනව කියන්නේ නෙමෙයි. ඒකමත් කියන්න මම ඉතින් අර කිව්ව විදිහට කොම්බර ටික මේව අරන් දැම්මොත් ඉතින් ඔක්කොම ඇදවල් බෙහෙත් ටික තමයි දැන් ඉතින් මොකක් හරි මොලක් ගහන්න වෙන්නේ. දැනට මේ කියාගන්නකො පොඩි ආන ඉස්සරහ මොනවාද උදව් කරන්න තනියම කියපන්නේ. මට ඇත්තටම තැන්කියු බං මේ වෙලාවේ හිටිට සෑහෙන ගොඩක් මේ දොස්තර මහත්තයා නේද කතා කරන්නේ? හෙලෝ මගේ අකුල තවත් ඉදි වෙලා මහත්තයා ගන්න දෙයක් නෑ මට ඇවිදලා ගන්න බෑ කියපු හැමදේම කරා. මහත්තයා පොඩ්ඩක් කතා කරන්න දෙන්නකෝ. මහත්තයා දැන් කතා කරන්නේ. හෙලෝ හෙලෝ දැන් මට වෙන්න ඕනේ දේ වෙලා ඉවරයි. මෙච්චර කාලයක් මහලුවට වියදම් කරගෙන මාත්තාව මෙතෙන්ට මහලුවට තැනනම් දාගෙන ඉන්නවා කිසිම ප්‍රයෝජනයක් නෑ. මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න. හෙලෝ කියන්නේ සාප වෙනවා මහත්තයා මේ කරන වැඩ වලට.
ලොම්නේ එලා මචං. එලා මචං. මම අම්මට පොඩි හදිසියක් වෙලා. මොකක්ද මම උනේ? අලබෙන්නේ නැහැ. හෙලෝ මොකක්ද වෙලා තියෙන්නේ? සුපු නම ප්‍රයිවට් නේ බා ඒක කොහොමද දැන්නේ මම ඉන්නා මේ අපේ එක දෙදිහට හරි බං හරි මම ඉක්මනට එන්න. අම්මට ස්ටෝක් එකක් ආවා. කුස්සිය පැත්තට ඇද්දි ඇදගෙන යන්න. මුලින් මේක බීලි නං. කොහොම නම් බෑ බං. ඔබ මේ වෙලාවේ හයියට ඉන්න ඕනේ. අපි ඉන්නවනේ බං ඔබට. අපි අම්මට බේතක් කරන්නේ. මොන බෙහෙත්ද බං? මෙච්චර කල් පීපීගේ බෙහෙත් වලට ස්පෙෂලිස්ට් හරියට හඳුන්නේ නැහැ. ඔබ දැක්කනේ? අම්මට බෙහෙත් කරත් ඔච්චර තමයි බං. හිතන්නේ මට මේ ආයුර්වේදේ හරියට පිළිහිටවන. මම කරන්නේ පිස්සු දැකෝ. උඹ මුලින් නම් වේදන් කරේ අර පීපී එක සරසන්නනේ. ඊට පස්සේ බෙහෙත් වලට වේදන් කරන්න සල්ලි තිබෙත් නැහැ. ඊට පස්සේ බාල බෙහෙත් දාලා මිනිස්සුන්ට බෙහෙත් කරා. උඹ නෙමෙයි වැරද්ද. බෙහෙත් වල. මම කියයි බං. මේ මන් දන්නේ නැහැ හැබැයි. එහෙම නෙමෙයි බං. උඹට මතකද අපි ඒ දවස්වල උඹ අර හදපු තෙලකින් අපේ තාත්තට අවුරුදු ගාණක් තිබ්බ කකුලේ අමාරුව බලන් ඉද්දිම නැතිලා ගියා. උඹට අත්ගුණේ තියෙනවා බං. අපි බෙහෙතක් හදමු. ඔබ කියනවා හරි බං. ඉන්ටර්නෙට් කාලේ නොකා නොබී එකතු කරගත්ත සල්ලිනේ. වේදන් කරන්න ඕනේ මොනවටද එපා මොනවටද දන්නෙත් නැතුව. මැඩම්ලා සර්ලාගෙන් උපදෙස් ගන්නෙත් නැතුව. බලටත් කිව්වේ නෑනේ මම බීපී එක පටන් ගන්නවයි කියලා. ඉතින් මට හිතුමතේට වැඩ ටික කරලා අනිවාර්ය බෙහෙත් ගන්න සල්ලි තිබ්බේ නෑ. පුළුවන් විදියට බෙහෙත් ටික ගත්තා. ඒ වගේ වැඩ නෑ බං. මොන දේ වුණානේ. උඹට මතකද? හරි ඉහළ ගමේ වෙදමන. අපි යාගෙන උපදේශයක් අරගෙන අම්මගේ ට්‍රීට්මන්ට් එක කරගෙන යමු. මම සල්ලි නේද බං. පාරින් එපා බං. අපි ගොඩ දාමු. පුතේ මේක පුරාණ පුස්කොළ පොත්වල එන ඉතාම පැරණි තෙලක්. මම මේක පුතාලට දෙන්නේ පුතාලගේ තිබ්බ උනන්දුවයි පුතාලගෙන් තියෙන විශ්වාසයයි හිමි. ඉතින් මේක හොඳට පරිභෝජනය කරන්න ඕගොල්ලෝ දැනගන්න ඕන. වෙලාව හරි අපි දැන් මේක පටන් ගමු. හෙලෝ මචං සුකුන් කියම් බං. මේ අම්මට දැන් කොහොමද? අම්මට දැන් ගොඩක් දුරට හොඳයි බං. දැන් චුට්ට ඇවිදිනවා. ඉස්සරට වැඩි නම් ගොඩක් ෂේප්. ඒව එදා මේ අපි අර ආදම දෙලේ මම ටිකක් අරන් ගියානේ. ඒක මොකක්ද එකත් මම පාවිච්චි කරා මේ ඒක සුපියට වැඩනවා. පොදු වෙනවත් තියෙන්නේ. අඩෝ එහෙමද? වෙනවා මාරුවා. ඒක තමයි බං මාත් මේ හිතුවේ. ඉස්සරහට කොහොමත් මේ ඩ්‍රග් මැනුෆැක්චරින් සයිඩ් එකට බහිමු කියලා ඉන්නවා. මට සෙට් වෙන්නේ ඒක මචං. උඹලගේ සපෝට් එක තියෙනවනේ. අපි ඉස්සරහට ගේමක් ගහමු. අනිවාර්යෙන්ම. හරි බං. තියෙනවද නේ? The best entrepreneur of the year 2025 goes to Mega Suryavanshi.
බලන්න හැබැයි. ඕමනම් බෑ උඹ මේ වෙලාවේ හයියට ඉන්න ඕනේ. වැඩේ සුපිරියට කරලා තියෙනවා. thank you මචං. පුතේ හරියට කරන්න ඕනේ. අයියෝ